හෙලෝ වෙනද වගේ මට සුදසක් බ්‍රවර් channel එකට දොත් අරන් ගිහලා තියෙන අලුත්ම රීටේල් බේස් බ්‍රෑන්ඩ් එකක්. ඔයාලා මේක දැකලා තියෙති මම හිතන්නේ ලංකාවට මේක තමයි අවිල්ලද කියලා. Caliban Tenet port system කියලා තමයි මේක එන්නේ. ඔයාලා පේනවා ඉතින් මේක box එකම කිලින්ම සිපිල් ප්ලාස්ටික් එකකින් හදලා තියෙන්නේ. අර කලින් එන කාඩ්බෝඩ් box එක වගේ නේ මේක ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. යට QR code එකක් එනවා hard structure බලා ගන්න, original device එක බලා ගන්න. ඒ වගේම මෙතන ගහලා තියෙන license numbers ටිකයි manufacture date එකයි මේක manufacture කරලා තියෙන 25 මාර්තු වල මේකේ package එකේ include වෙන දේවල් පැත්තේ ගහලා තියෙනවා Caliban Tenet device එකයි Caliban empty pod එකයි කියන්නේ cartridge එකයි ඒ වගේම මේකේ coil දෙකක් එනවා ඒ වගේම charging cable එකයි user manual එකයි ඔයාලා වෙනදී මේක genuine ගහලා තියෙනවා Caliban එකකින් ගහන හැම එකම unreal තමයි වෙන්නේ කියන්නේ brand එක යාලා ගියාකට යට තමයි ගහන්නේ Caliban unreal කියන මෙතන ගහලා තියෙනවා ඒ වගේම Tenet කියලා එතන ගහලා තියෙනවා ඒ වගේම යටින් Caliban කියලා ගහලා තියෙනවා මේක නිකන් අර GCN එකේ අර box එකක් වගේ තමයි ගහලා තියෙන්නේ ඔය වෙන එක යාලා වේස් එකට සුප්‍රීම ප්‍රොටෙක්ටිව් එක දීලා තියෙනවා මම අන්බොක්ස් කරලා පෙන්නන්නම් මේ කිසිම සීල් එකක් එන්නේ නැහැ වටේට මේ විදිහට තමයි දෙස් දෙන්නේ මෙන්න මේක කරලා ඕපන් කළාම තියෙන්නේ උඩ තියෙන ස්පොන්ජ් එකක් ඒ පෙඩ හානි වෙන්නේ නැති විදිහට ඒ වගේම මේක තමයි ඩිවයිස් එක ඔයාලා පෙන්නන්නම් මෙන්න මේක ඩිවයිස් එක මේක ලාවට ටච් කරන්න තියෙන්නේ මේක වයිබ්‍රේට් මොඩල් එකක් තියෙන්නේ ඩිවයිස් එක ඔෆ් වෙලා තියෙන්නේ ඔයාලා වෙනදී යට ලයිට් පොඩි බල්බ් කියන්නේ පොඩි ඩොට් 9ක් තියෙන එකෙන් තමයි ලයිට් එක පත්තු වෙන්නේ ලයිට් එක තමයි ඉන්ඩිකේට් කරන්නේ ඉන්නේ මේ ඩිවයිස් එකේ ඉන්නේ කොහොමත් මිලිටරි සීන් එකට වගේ තමයි ඩිවයිස් එක හදලා තියෙන්නේ මෙතනත් යටින් ගහලා තියෙනවා අන්වෙල් කියලා ඒ වගේම යට තියෙනවා පොඩ්ඩක් ජෙනුයින් විදිහට ගහව C type charging pin එක ඒ වගේ මෙතනින් අපිට බලා ගන්න පුළුවන් එයා එක ඇදලා ගන්න ස්ක්‍රූ දෙක හෝල්ස් දෙක ඒ වගේම පොඩ් එක මෙහෙම උඩට ගන්න තියෙන්නේ මෙන්න මේ ආකාරයට මේක සාමාන්‍ය පොඩ් එකම දාන්න ඕනේ මේක මැද කොයිල් එක දාන්න තියෙන්නේ මේ Caliban G කොයිල් එක තමයි මේකට සපෝට් කරන්නේ මේක ඔරිජිනල් එන්නේ Caliban 0.8 කොයිල් එක ඒ කියන්නේ ෆ්‍රී බේස් වගේ යූස් කරන්න පුළුවන් කොයිල් එක තමයි මේ පොඩ් මේ කොයිල් එක තමයි එන්නේ ඔයාලා මේ උඩ කැලලක් තියෙනවා නම් ගලව ගන්න පුළුවන් එහෙම ගලව ගන්න උවමාවක් තියෙන්නේ මේ ටීප් එක විතරයි යටින් තමයි කොයිල් එක ගලව ගන්න කොයිල් එක දාන්නේ සීල් එක වල පේන ඇති මෙන්න මේවා තමයි ෆිට කරන්නේ ඩිවයිස් එකට දාලා පොඩි පට්ටුවක් දාන්න තියෙන්නේ මෙන්න විදිහට තමයි එන්නේ මේක පස් පාරක් ගෙවුම් ඩිවයිස් එක ගන්න යනවා ඔයාලා පේන විදිහට මෙතන ලයිට් එක ඉන්ඩිකේට් කළා ඊට පස්සේ මේක මේ ඩිවයිස් එක කනෙක්ට් නැති හින්දා අපිට අතට වයිබ්‍රේට් එකක් තේරෙනවා ඒ කියන්නේ මේ ඩිවයිස් එක හදලා තියෙන්නේ ඒ කියන්නේ බැටරි ලෝ වුණත් ෆුල් charge වුණත් වයිබ්‍රේට් වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ ඒ වගේම ඩිවයිස් එක වල වෙන්නන්න මේකේ ඩිවයිස් එකයි ඊට අමතරව ඔයාලා සදාන් කරලා එක්ස්ට්‍රා කොයිල් එකක් එනවා කියලා මේක තමයි කොයිල් එක අතට කොයිල් දෙකක් එනවා ඩිවයිස් එකටම ඒ වගේම මෙතන පෙන්නනවා අපිට charging cable එක එනවා genuine ගහලා තියෙනවා යාලා C type එක කියන්නේ original charging cable එක මේ විදිහට දැන් ඇතුලෙන් තියෙන පොඩි සිලිකන් පොඩි box එකක් ඊට අමතරව ඔයාලා මතකයේ මේකේ තිබ්බා මේ user manual එකක් එනවා කියලා මේ ඩිවයිස් එකකින් මේ යට තියෙන ඩිසයින් සෙට් එක එළියට ගත්තට පස්සේ යට වල වෙන වෙති user manual එක තියෙනවා අතරම මේක කතා කරද්දී මේ මොඩල් එක තාම ජෙනුයින් විදිහට ගහපු මොඩල් එක Caliban එක කොහොමද කියන බ්‍රෑන්ඩ් Caliban Nevox Geekwave ඒ ඔක්කොම බ්‍රෑන්ඩඩ් ඒවා මම රෙකමන්ඩ් කරනවා මේක යූස් කරලා බලන්න කියලා මේක විශේෂත්වය කියන්නේ මේ දැන් මේක සාමාන්‍යයෙන් පොඩ් එකම දාන්න ඕනේ ඔයාලට කොයිල් එක විතරයි දාන්න ඕනේ කොයිල් එක කොහොමද ලොකු ගණන් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් රුපියල් 1000ක් වගේ ඇතුළත ඔයාලට ගන්න පුළුවන් කොයිල් එක සාමාන්‍යයෙන් එක කොයිල් එක මාස 3ක් 4ක් ඔය යූස් කරන්න පුළුවන් ඒ වගේම මිලියන් පෙර 750ක බැටරි එකක් මේකේ ඉන්නේ ඒ වගේම ලික්විඩ් එක මේකට එකපාරට මිලිලීටර් දෙකක් දාන්න පුළුවන් මේක තමයි විස්තර කතා කරන්නේ මේක සුපිරියර්ම ගහපු ජෙනුයින් යුනිට් එක ඔයාලට වෙන වෙති Tenet Caliban මම ඔයාලට රෙකමන්ඩ් කරනවා මේක යූස් කරලා බලන්න කියලා මම හිතනවා ඔයාලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දායි කියලා මේක යූස් කරලා අපි ගාවත් ස්ටෝර් දෙක තුනක් තියෙනවා ඕන කෙනෙක් ඉන්නවා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ නම්බරේ අරගෙන මෙසේජ් එකක් දාන්න මේ අලුත් වේබ් එකකින් ගිලවසෙන ආයෙත් හම්බෙමු එතකන් සුබ දවසක්